ඔගොල්ලෝ ඇඳන් ඉන්න එක ඇඳුමකවත් පුතේ එක පැල්ලමක්වත් නැතුව ඇති. හැබැයි අම්මා අඳින ඇඳුම් වල පැල්ලම් ගණනාවක් ඇති. මෙතන ඉන්න සමහර දරුවෝ ඇති පුතේ සමහර අම්මලා ඇති තාම සපත්තු දෙකක් දාපු නැති අම්මලා. අද වෙනකන්. හැබැයි මෙතන ඉඳන් අර පිටිපස්සට යනකම් ඔගොල්ලෝ හැමෝම සපත්තු දෙකක් දානවා. හිතන්න ඔයගලන්ට මේ ජීවිතේ එහෙනම් පරාද වෙන්න බෑ. අද අම්මගේ තැනට නරක යාළුවෙක් ඇවිල්ලා නම් ඒ නරක යාළුවව අයින් කරන දවස තමයි අද දවස. මේ මිනුවන්ගොඩ වටේම මාව කරේ තියාගෙන යන්න මගේ අම්මගේ කර හයියට තිබුණා පුතේ. මේ මිනුවන්ගොඩ වටේම මාව වඩාගෙන යන්න චූටි කාලේ අම්මගේ අත් දෙක හයියට තිබුණා. මට තියෙනවා එක දවසක මම ගන්න වාහනේ ඉස්සරහා ෂීට් එකේ මගේ අම්මා වාඩි කරන් යන දවසක්. අන්නේ දවසේදී මගේ අම්මලා ජනේලෙන් එළියට අත දාගෙන අර යාළුවන්ට අත වනාගෙන යයි. පුතේ එදාට අම්මගේ ඇස්වල කඳුළු ගොඩාක් තියේවි. සතුටු කඳුළු ගොඩාක්. අන්න ඒක තමයි මම බැලිය යුතු සතුටු කඳුළු. මොකද පුතෙක් ඉපදෙනකොට අම්මා කෙනෙක් කියන්නේ මට රජෙක් ලැබුණා කියලා. ඒ රජා පාරක් ගාන රස්සියතු ගහනවා නම් ඒ රජා අර නරක යාළුවොත් එක්ක මඩ්ඩමේ පාවිච්චි කරනවා නම් පුතේ මොන රජෙක්ද කියන්නකෝ. මොන රජෙක්ද? ආදරණීය දුවේ ඔය කොණ්ඩ කරල මුලින්ම බැන්දේ ආදරණීය අම්මා. අද තනියම ගැට ගහ ගන්නකොට හිතනවා නම් මට අම්මගේ උපදෙස් මොකටද කියලා. පුතේ තාමත් අම්මා පිටිපස්සෙන් ඉන්නන්නේ හින්දා. ආදරණීය දුවේ ඔය කොණ්ඩේ මලක් ගහලා චූටි කාලේ බැලුවේ මගේ දුවගේ ලස්සන විතරක් නෙවෙයි. මගේ දුවගේ ආත්ම ගෞරවයත් අම්මා බැලුවා. අම්මා ඉන්න තැන අම්මා නැති තැන අනාල් තැන් දෙකේදීම අම්මගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරන්න මම ඉන්න ඕනේ. මොකද අම්මා කෙනෙකුට පුළුවන් තමන්ගේ ජීවිතයම හරි දන් දීලා දරුවෙනුවෙන් මේ කැපකිරීම කරන්න.